අයිබෝන් කියලා පිළිගන්නවා හිරෝටෙක් YouTube channel එකෙන් ගෙන තවත් එක වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ZTE smartphone line up එක සම්බන්ධයෙන්. ඒ කියන්නේ ZTE phones වල එක එක series තියෙනවා. ඒ series වල තියෙන වෙනස්කම් මොනවද කියන දේ තමයි මේ වීඩියෝ එකේදී අපි සඳහන් කරන්නේ. මේකේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් අපි Samsung ගමු. Samsung වල තියෙනවා S24, 23, ඊට පස්සේ A series phones, ඊට පස්සේ F series, M series phones තියෙනවා. ඉතින් ඒව නිෂ්පාදනය කරන්නේ යම්කිසි මොනවා හරි ප්‍රධාන අරමුණක් ඇතුව. ඇයි ඒ වගේ විවිධාකාරය ගණන් වෙනස්, ඒ වගේ තියෙන facilities features වෙනස්. එතකොට S series තමයි flagship. අන්න ඔය වගේ හැම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයෙක්ම ඔය විදිහට line up එකක්ම දෙනවා ඒගොල්ලන්ගේ නිෂ්පාදනවල. බජට් වලට වැඩිපුරම කැමති කට්ටිය ඒ කට්ටිය, ප්‍රීමියම් ෆෝන් ගන්න කැමති කට්ටිය ඒකට, ගේමින් ෆෝන්ස් වලට වෙනම අන්න ඒ වගේ. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ ZTE ගැන. අපි Oppo, Xiaomi, Redmi ගොඩාක්ම ෆෝන්ස් වර්ග ගැන කතා කරලා තියෙන මේ වෙනකොට. ඉතින් ZTE කියන්නේ Chinese multinational telecommunication company එකක්. මේකෙදි මුලින්ම ඔයාලට දකින්න ලැබෙනවා ගොඩක් වෙලාවට අපේ රටේ තිබුණේ routers වගේ දේවල්, ඒ කියන්නේ network සම්බන්ධ කරන දේවල්. මේ වෙනකොට ගොඩක් වෙලාවට ZTE phones ලංකාවේ මාකට් එකේ ටික අප් වේගෙන යනවා. විශේෂයෙන්ම බජට් කට්ටිය ඉඳලා බිස්නස් ප්‍රොෆෙෂනල්ස්ලාට, ෆොටෝග්‍රැෆිස් කට්ටියට, ඊට පස්සේ ගේමර්ස්ලාට වගේ කට්ටියට දැරිය හැකි මිලකට ගන්න පුළුවන් ස්මාර්ට්ෆෝන්ස් විදියට තමයි ලංකාවේ ඇතුළේ වුණත් මාකට් වෙන්නේ. ඒගොල්ලන්ගේ ප්‍රධාන අරමුණත් ඒක තමයි නිෂ්පාදනයේදී තියෙන. ඉතින් අපි පළවෙනිම කතා කරන්න යන්නේ ZTE Blade series එක. ඉතින් ලංකාවේ වැඩිපුරම දකින්න හම්බෙන්නේ මේක. මොකද මේක තමයි budget friendly and entry level smartphone set එක. ඉතින් මේක ගැන කතා කරොත් එහෙම මේ ZTE Blade series එක ගොඩක් වෙලාවට ගන්න affordable කියන එක. ඒ කියන්නේ දැරිය හැකි මුදලකට ගන්න පුළුවන්. budget කියන්නේ ඔයා දන්නවනේ ටිකක් අඩු ගණන් වලට තියෙන ෆෝන් ගොඩක් වෙලාවට පළවෙනිම ෆෝන් එක පාවිච්චි කරන කෙනෙකුට වගේ, එහෙම නැත්නම් entry level එකේ කියන්නේ මුල්ම basic ටික තියෙන ස්මාර්ට්ෆෝන් එකක් ගන්න වෙන කෙනෙකුට දෙනවා decent performance දෙනවා, long battery life එකක් තියෙනවා. ඊට අමතරව අත්‍යවශ්‍යම features අඩංගු කරලා තමයි මේ ස්මාර්ට්ෆෝන් එක නිෂ්පාදනය වෙන්නේ. ඉතින් අපි මේකේ features අතින් බැලුවොත් එම් build එකේදී plastic body තමයි වැඩිපුරම දකින්න හම්බෙන්නේ. colors ටිකක් තියෙනවා, වෙනස් විදිහේ ටිකක් තද colors, trendy colors තියෙනවා. display අතින් ගත්තාම LCD panels තියෙනවා, HD+, full HD+ resolutions තියෙනවා. performance අතින් ගත්තාම entry level chipset තමයි තියෙන්නේ. MediaTek Helio Unisoc Snapdragon 4 series වගේ chipset පොදුවේ දකින්න පුළුවන්. battery එක ගත්තොත් එහෙම large battery capacity එකක් එනවා. ගොඩක් වෙලාවට milliampere hour 5000 4000 අතර වගේ. ඊට අමතරව 10 watt to 18 watt, ඒ කියන්නේ watt 10 සහ 18 අතර charging support එකක් එනවා. කැමරා අතින් ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට basic dual එහෙම නැත්නම් triple camera setup එකක් තමයි දකින්න හම්බ වෙන්නේ. AI features එනවා ඒ ෆෝන් එකේ මිල අනුව. ඊට අමතරව මේගොල්ලෝ ටාගට් කරන මාකට් එක තමයි ෆස්ට් ටයිම් ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරන කට්ටියක, ස්ටුඩන්ට්ස්ලා, කැම්පස් යන ස්ටුඩන්ට්ලා, ඊට පස්සේ බජට් එක සම්බන්ධයෙන් වැඩිපුර සැලකිල්ලක් දක්වන කට්ටිය තමයි මේගොල්ලෝ ටාගට් කරන මාකට් එක. එහෙම නැත්නම් මේගොල්ලෝ ටාගට් කරන ඔඩියන්ස් එක. ඉතින් එක්සැම්පල් මොඩල් ගත්තොත් එහෙම ZTE Blade A7, ZTE Blade V40, ZTE Blade A72, ZTE Blade A35 වගේ ෆෝන්ස් අපිට ගන්න පුළුවන්. මේගොල්ලෝ තරංගවදින්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් මේගොල්ලෝ මේ ෆෝන් සීරීස් එකත් එක්ක අපි වෙන බ්‍රෑන්ඩ්ස් වල ඒව ගත්තොත් එහෙම සම තත්ත්වයේ කම්පෙයාර් කරන්න පුළුවන් මට්ටමක ඉන්න තරංගකාරයක් දෙන්න. Vivo එකේ Y series එක, Oppo එකේ A series එක, Samsung Galaxy A0 series එක, Samsung Galaxy A1 series එක, Redmi එකේ number series එක, Redmi 12, Redmi 13 වගේ ෆෝන් සෙට් එකත් එක්ක මේගොල්ලෝ තරංගයක් දෙනවා. ඉතින් ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ZTE Axon series එක. මේක තමයි ZTE ලගේන flagship and premium smartphone device lineup එක. ඉතින් මේක තමයි ලංකාවේ දකින්න ඇත්තෙම නැති තරම් තමයි ගොඩක් වෙලාවට කඩවල වල මේක නැහැ. මේකේ overview එකක් විදිහට ගත්තොත් එහෙම ZTE ලගේ flagship series එක high end device එක focus කරන්නේ cutting edge technologies and අලුතෙන්ම ආපු innovations, අලුත් දේවල් ඔක්කොම ඇතුළත් කරලා තමයි මේගොල්ලෝ ෆෝන් එක නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. high quality displays, powerful cameras, top tier performance වගේ දේවල් මේකේ ඇතුළත් වෙනවා. features අතින් ගත්තොත් එහෙම අපිට පුළුවන් build එක premium metal තියෙනවා, glass තියෙනවා. ඊට අමතරව display අතින් ගත්තොත් එහෙම AMOLED QHD+ resolution display තියෙනවා, high refresh rate එකක් එක්ක මේ වෙනකොට තියෙන. performance අතින් බලුවොත් එහෙම Snapdragon 8 series වගේ processors බලා ගන්න පුළුවන්. කැමරා එක අතින් ගත්තොත් එහෙම advanced camera setup තියෙනවා, under display selfie cameras තියෙනවා, AI enhancement serum වගේ අතුලත් කරලා තියෙනවා latest ආපු ෆෝන් ඔක්කොටම. ඊට පස්සේ බැටරි එක සම්බන්ධයෙන් ගත්තොත් එහෙම 4500 5000 mAh වගේ බැටරි එකක් හම්බ වෙනවා, fast charging options, super fast charging, wireless charging වගේ options හම්බ වෙනවා. special features අතින් ගත්තට පස්සේ ඉන්ඩස්ට්‍රි එකේ මේ වෙනකොට ලීඩින් තියෙන
ඩිස්ප්ලේ සහ කැමරා ටෙක්නොලොජි සහ AI ටෙක්නොලොජි ඔක්කොම මේකට ඇතුළත් කරන්න තමයි ඒගොල්ලෝ බලන්නේ. මේක ටාගට් කරන මාකට් එක තමයි ප්‍රොෆෙෂනල්ස්ලා, තාක්ෂණික සම්බන්ධ ලොකු උනන්දුවක් තියෙන කට්ටිය, ෆොටෝග්‍රැෆිස් වලට ලව් කරන කට්ටිය, ඊට අමතරව සාමාන්‍යයෙන් Samsung වගේ ෆ්ලැග්ෂිප් එකකට යන්න මිල නැත්තම්, එහෙම නැත්නම් Apple වගේ ෆ්ලැග්ෂිප් ෆෝන් එකක් ගන්න මුදලක් නැති කෙනෙකුට ටිකක් ඊට අඩුවෙන් ගන්න පුළුවන් ෆෝන්ස් නිෂ්පාදනය කිරීම තමයි මේගොල්ලන්ගේ බලාපොරොත්තුව. අනිත් සීරීස් එක බලපුවම සාමාන්‍යයෙන් අපේ වගේ රටක නම් ටිකක් පොඩි ගාණක් අඩුයි Samsung Apple වලට වැඩිය. මම හිතන්නේ මේ සීරීස් එක ආවොත් එහෙම. ඉතින් එක්සැම්පල් මොඩල් විදිහට ගත්තොත් අපිට ගන්න පුළුවන් ZTE Axon 40 Ultra, ZTE Axon 30, ZTE Axon 20 වගේ දේවල් ගන්න පුළුවන්. ZTE Axon 20 කියන්නේ ෆස්ට් ටයිම් ආපු අන්ඩර් ඩිස්ප්ලේ සෙල්ෆි කැමරා ෆෝන් එක කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේගොල්ලෝ තරඟ වදින්න බලාපොරොත්තු වෙන්නේ Samsung Galaxy S series එකත් එක්ක, Samsung Galaxy Note series එකත් එක්ක, Oppo එකේ Find series එකත් එක්ක, Xiaomi එකේ Ultra models device එක තමයි මේගොල්ලෝ කරට කර තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙන නිසා මේවා කම්පෙයාර් කරන්න පුළුවන්නේ. ඊළඟට තියෙන්නේ ZTE Nubia series එක. ZTE Nubia series එක ලංකාවේ ගොඩක් වෙලාවට ජනප්‍රිය series එකක්. ඉතින් මේකේ තියෙන්නේ gaming and performance centric smartphone එකක් නිෂ්පාදනය කිරීම තමයි මේකේ අරමුණ. ඉතින් මේකේ overview එකක් ගත්තොත් එහෙම මේක සබ් බ්‍රෑන්ඩ් එකක් තමයි මේ ZTE එකේ. Nubia කියන්නේ ZTE එකේ සබ් බ්‍රෑන්ඩ් එකක් විදිහට යන එකක්. Nubia focus කරන්නේ gaming සහ high performance සහ ටිකක් අලුත් innovations දාන එක. ගොඩක් වෙලාවට include කරලා තියෙනවා Red Magic series එකත් එක්කම. ඊට පස්සේ specially built for gaming තමයි තියෙන්නේ. features අතින් බැලුවොත් එහෙම build එක බැලුවොත් gaming inspired වෙන aesthetic එකක් දීලා තිනවා. ඒ කියන්නේ සමහරවිට RGB lighting තියෙනවා. ඊට අමතරව අර games වලට ටිකක් ඒ හුරුවට තියෙන cover එකක් design කරලා තිනවා. එහෙම නැත්නම් housing එකක්. අපි කියන්නේ phone එක වටේ අන්න ඒ වගේ ලස්සනක් දීලා තිනවා. ඒක ටිකක් gaming කියලා පේන්න. ඊට අමතරව display අතින් ගත්තොත් එහෙම AMOLED panels තියෙනවා, high refresh rate එකක් තියෙනවා, සමහරවිට 144 Hz පවා තියෙනවා තියෙනවා. performance අතින් ගත්තොත් එහෙම Snapdragon 8 series එකේ processors තියෙනවා, high RAM එකක් තියෙනවා, සමහරවිට 18GB වගේ expand කරන්න පුළුවන්. gaming features අතින් බැලුවොත් එහෙම liquid cooling system තියෙන්න පුළුවන්, built-in shoulder triggers තියෙන්න පුළුවන්. ඊට අමතරව gaming mods වගේ තියෙනවා. ඊට පස්සේ software optimizations තියෙනවා gaming වලට. අන්න ඒ වගේ තියෙනවා. battery life එක ගත්තොත් එහෙම 5000 සහ 6000 වගේ milliampere hour battery තියෙනවා. ගොඩක් ටිකක් වැඩිපුර දීලා තියෙනවා. ultra fast charging options දීලා තියෙනවා. සමහර වෙලාවට watt 165 දක්වා support කරන. ඉතින් මේවා ගොඩක්ම මේ series එකත් එක්ක බලනකොට compare කරන අනිත් phone series වලට වැඩිය ටිකක් වැඩිපුර options දීලා කියන තමයි පේන්නේ මේක බලාගෙන යනකොට. target කරන market එක තමයි mobile gamersලා performance බලාපොරොත්තු වෙන කට්ටිය phone එකෙන්. ඊට අමතරව e-sports එහෙම ටිකක් කැමති කට්ටිය අන්න ඒ වගේ කට්ටිය ආයෙ පොඩි ලස්සනක් තියෙන gaming mode එකක් වගේ තියෙන. ඉතින් ඔය අලුතෙන් phones අරගෙන game එකක් සෙල්ලම් කරගන්න අන්න ඒ වගේ කට්ටිය ටිකක් හරි ආසයි මේකේ පෙනුමට එහෙම ගොඩක් වෙලාවට. ඉතින් example models ගත්තොත් එහෙම Nubia Red Magic 8 Pro, Nubia Z50 Ultra, Nubia Red Magic 7 වගේ phones අපිට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට තවත් ඕන තරම් phones තියෙනවා. මේගොල්ලෝ තරඟ වදින්න බලාපොරොත්තු වෙන්නේ Asus එකේ ROG phone series එකත් එක්ක, Lenovo එකේ Legion phone series එකත් එක්ක, Xiaomi එකේ Black Shark series එකත් එක්ක තමයි මේගොල්ලෝ compare කරන්න පුළුවන්. එහෙම නැත්නම් තරඟ වදින්නේ. ඉතින් ඊළඟට තියෙන්නේ අන්තිමට ZTE Libero series එක. ඒක තමයි mid range smartphone series එක. මේකත් ලංකාවේ ගොඩාක් දුරට වැඩිය දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී overview එකක් ගත්තොත් එහෙම මේකෙත් බලන්නේ balance කරනවා affordable සහ performance සහ style කියන එක. ඒ කියන්නේ දැරිය හැකි මිලකට performance කියන්නේ කාර්යක්ෂමතාවය සහ ඔය ඒකේ ඇතුළේ තියෙන features අතින් සහ style පැත්තෙන් stylish පැත්තෙන් එහෙම ලස්සන පැත්තෙන් මේ තුන balance කරලා දෙන්න තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. mid range phones වල කොහොමද එහෙම තමයි දෙන්නේ. ඉතින් features අතින් බැලුවොත් එහෙම build එක තියෙනවා stylish වෙන plastic එකක්, එහෙම නැත්නම් glass design තියෙනවා. display එක අතින් බැලුවොත් AMOLED display තියෙනවා, LCD display තියෙනවා, full HD plus resolutions තියෙනවා. performance අතින් ගත්තොත් එහෙම mid range Snapdragon or MediaTek Dimensity chipset තමයි දකින්න හම්බ වෙන්නේ. camera අතින් ගත්තොත් එහෙම quad camera setups තියෙනවා AI enhancement එකක් එක්ක. battery අතින් ගත්තොත් 4000 5000 අතරේ තියෙනවා milliampere hour, 30 watt වගේ fast charging options support කරනවා මේ mid range device එකට. target කරන market එක තමයි mid range users ලා ගොඩක් වෙලාවට ටිකක් performance බලාපොරොත්තු වෙන කට්ටිය, ටිකක් දැරිය හැකි මධ්‍යම පන්තික කට්ටියට තමයි මේක target කරන්නේ. example models ගත්තොත් එහෙම ZTE Libero 5G, ZTE Libero 4G වගේ phones අපිට ගන්න පුළුවන්. මේගොල්ලෝ තරඟ වදින්න බලාපොරොත්තු වෙන එහෙම නැත්නම් සමර් තත්වයේ යන phones ගත්තොත් එහෙම Samsung Galaxy A5 එහෙම නැත්නම් A55 A54 වගේ phones තියෙන්නේ. අන්න ඒ set එකත් එක්ක
ඊට අමතරව Samsung Galaxy A72 A73 වගේ ෆෝන්ස් තියෙනවා. අන්න ඒ A70 series එකත් එක්ක ඊටසේ OnePlus Note series එකත් එක්ක Redmi එකේ Note series ෆෝන්ස් එක තමයි මේගොල්ලෝ කම්පෙයාර් කරගන්න පුළුවන්. ඉතින් මේකේ ගොඩාක් වෙලාවට හොඳම වෙන්නේ ZTE Axon series එක. ඒක තමයි හැමදේම තියෙන්නේ කැමරාස් පවා හොඳට එන්හාන්ස්මන්ට් කරලා. ඉතින් ඒකේ මිල ගණන් වලට දැන් මේ ලයින් අප් වල එකින් එක මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිඩ් රේන්ජ් වල වුණත් උපරිම ගානේ ෆෝන් එකේ ගොඩක් වෙලාවට හොඳ ෆීචර්ස්, ඒ කියන්නේ ෆ්ලැග්ෂිප් ෆීචර්ස් කීපයක් එතෙන්ට දෙන්න බලනවා ඒ ෆෝන් එකට. ඉතින් ඔන්න ඔය වගේ තමයි මේකේ ෆෝන් නිෂ්පාදනය වෙන සහ විකිණීම සිද්ධ වෙන්නේ. මම මෙච්චරලා මේ වීඩියෝ එකෙන් කතා කරපු දේවල් වල සමරි එකක් මම මෙන්න මේ විදිහට වගුවකින් ඔයාලට පෙන්නන්නම්. මේකෙදි බලා ගන්න පුළුවන් බ්ලේඩ් එක, Axon එක, Nubia එක සහ Libero එකේ පොඩි වෙනස්කම් ටික පොඩි වගුවකින්. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා ZTE ෆෝන් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ZTE බ්‍රෑන්ඩ් එක ගැන ටිකක් උනන්දුවෙන් ඉන්නවනම් මෙන්න මේවා තමයි ඔයා දැනගන්න ඕනේ දේවල් සහ ඔයා මේ දේවල් දැනගෙන හිටියනම් හොඳ වෙයි කියලා හිතනවා. මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් සම්බන්ධයෙන්. මීට අමතරව ෆෝන් වල දිනදා යන ප්‍රශ්න, ෆෝන් රිවිව්ස්, ෆෝන් එක පාවිච්චි කරනකොට තියෙන අත්දැකීම් මොනවද කියලා ගොඩක් දේවල් මේ channel එකේ වීඩියෝස් දාලා තියෙනවා. ඒවත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉදිරියදා වැදගත් වෙන තාක්ෂණික වීඩියෝස් බලා ගන්න කැමති නම් මේ වීඩියෝ එකටත් කැමති නම් අපේ channel එක subscribe කරගෙන යන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.